කුරුල්ල වර්ගයක් ඉඳලා තියෙනවා. රජමාලිගාව. ඒ රජුරෝ ඒ කුරුල්ලන්ට හරි ආදරේලු මාලිගාව ඇතුළේ මුළු ඒ කුරුල්ලෝ හැදෙන්නේ. හරි. මාලිගාව පුරා මේ කුරුල්ලෝ පියාඹනවා. ඊට පස්සේ මචං රජමාලිගාවේ මෙහෙම ඉන්නවා. ඉතින් හරි ආසයිලු රජුරෝ මේ කුරුල්ලන්ට. ඔව්. ඔහොම ඉන්නකොට මේ කොහොම හරි මේකේ කිරිල්ලියෝ විතරක් ඉතුරුලා කුරුල්ලෝ සීග්‍රයෙන් වඳ වුණාලු. ඊට පස්සේ බෝවීම අඩු වුණාලු මේ. ඔව් එහෙම වෙනවනේ ඉතින්. වෙනවනේ ඉතින්. හරිද? කුරුල්ලොන්ගේ වටිනාකම තියෙන්නේ ඒකනේ. ගෑනු බැන්නට. ඔව්. හරිද? ඊට පස්සේ දැන් රජුරෝ කල්පනා කරාලු මාර කේස් යන්නේ වෙන්නේ දැන් මේක මේ. රජුරෝ ඉතින් ආසාවෙන් හදන. ඔව් කුරුල්ලෝ ටිකනේ. කුරුල්ලෝ ටිකනේ. රජුරෝ කරපු වැඩේ මේ වෙන අල්ලපු රාජ්‍යයේ රජුරුවන්ට කියලා එහෙ හිටපු කුරුල්ලෝ ටිකක් ගෙන ගත්තා. කුරුල්ලෙක් ගෙනාවලු. මොකද්ද මේ සීන් එක කියලා බලන්න. ඔව්. හරි. දැන් ගොඩාක් කුරුල්ලෝ මැරිලාලු මේ කිරිල්ලියෝ ඉන්නවලු. එක වයසක කුරුල්ලෙක් ඉන්නවලු. ඔව්. ඌට අර කිරිල්ලිය ඔක්කොම බලා කියාගෙන මැච් එක ගන්න අමාරුයි. හරිද? මේ ඉඳලා මේ දනිස්සේම අමාරු ඇති. කිව්වා එක. දනිස් තියනවද බං කුරුල්ලෝ? අනේ මන්ද බං. කුරුල්ලෝට තියෙන වැලමිටි. වැලමිටි. දැන් අනික දැන් මේ අර නාගි කුරුල්ලට දනිස් අමාරුයි කියලා වෙන අදහසක් කියනවානේ මං. ආගෙන ඉන්නේ උන්ට. සෝරි. මේ දැන් මෙහෙම පිටින් විට කුරුල්ලෝ ගෙනත් දැම්මට දාලා තිනවලු. දැන් කියාගෙන ආපු ඩිස්ට්‍රැක්ට් වුණා. අලුතෙන් තව කුරුල්ලෙක් ගෙනාවලු. ඔව්. හරිද? ගෙනල්ලා දැන් මේ රජුරුවත් පොඩ්ඩක් නෝටිස් කරගෙන ඉන්නවලු මේ සීන් එක දැන් මේ බෝ කරගන්නනේ ඕනේ. අර අලුත් කුරුල්ලා මචං ගිහිල්ලා අරුන්ගේ කූඩු ටිකේ මෙහෙ වෙලා ඉන්නකොට මේ නාගි කුරුල්ලා ගිහිල්ලා මු ටෝක් එකක් දෙනවා. හරිද? අංකල් මේ දැන් සීන් දාන්න එපා රජ්ජුරුවෝ මාව ගෙනල්ලා දැම්මේ. හරි? පොඩ්ඩක් පාඩුවේ ඉන්න මං කෑලි ටික ලයින් කරලා සීන් එකේ මං තමයි ඉන්නේ. එතකොට මේ අර නාකි කුරුල්ලා කියනවලු. එහෙම කරන්න එපා පුතා. ඔයා මට වඩා ශක්තිවන්තයි තමා. ඔක්කොම ගන්න එපා ඉතින්. අර ඇන්ටි හරි මට දෙන්න. කියලා. හරිද? එහෙම දෙන්න බෑ මේක දැන් ඉතින් මම තමයි රජුරුවන්ගේ අප්‍රූවල් එකෙන් මං ඇවිල්ලා තියෙන්නේ. මේ පත්වීම එසේ පත්වීමක් නෙමෙයි කැබිනට් අප්‍රූවල් එකකින් ඇවිල්ලා තියෙන්නේ. කැබිනට් අප්‍රූවල් නෙමෙයි ගෙලින්ම රාජානනේ. ඒ පාර මේ හරි. ඊට පස්සේ මේ අර මේ කුරුල්ලා කිව්වලු එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. අපි දෙන්න මේකේ රේස් එකක් තියමු මාලිගාව ඇතුලේ. හරිද? හරි. රේස් එකක් තියලා ඒ රේස් එකෙන් උඹ දිනුවොත් ඔක්කොම ටික උඹට දෙනවා කිරිල්ලියෝ. හරි. මම දිනුවොත් මම ඉතින් නැහින දෙහින කාලේ මට ඔක්කොම එපාර මම ඉල්ලපු එක විතරක් මට දීපන්. හරි. ෆෙයා ඩීල් නෝ. ෆෙයා ඩීල්. වින් වින් නේ වින් වින්. හරිද? වින් වින් සිටුේෂන් යන්නේ. ඊට පස්සේ දැන් මේ සීන් එක ගියාලු. ඉතින් අර නාකි කුරුල්ලා ඉල්ලීමක් කරාලු. ඔබ තරුණයිනේ. ඔව්. එනිසා රේස් එක දුවනකොට රේස් එක පටන් ගන්න ඕනේ මම උඹට වඩා අඩි 10ක් ඉස්සරහින්. හරි. මගේ වයස සලකලා. අර උදන්නවල ඉතින් ගේම නෑනේ ඔය ගහන්න පුළුවන් නේ. ඔව්. කියලා අරුට ගෝලු කමන්නේ. ඔය ගන්නකොට අඩි 10ක් ඉස්සරහින්. කියලා මචං. ඊට පස්සේ දෙන්න රේස් එක පටන් ගත්තා. හරිද? අංකල් කුරුල්ලා ඉස්සරහින් දුවනවලු. මේ කකුල් දිවිලා නෑ දැන් දුවනවා. දැන් කකුලේ දනිස් කකුල් තියනවා දනිස්. කකුල් තියනවා. සමාවෙන්න. ඊට පස්සේ අංකල් කුරුල්ලකට කුකුල්ලුද. ඊට පස්සේ දුවනවලු දැන් කුඩු ඇතුලේ. කුඩු ඇතුලේ. ඔව්. අර රේස් එකනේ දැන්. මේ වටේට. ඔව් වටේට. හරිද? මාලිගාවේ කුඩු ඇතුලේ. අංකල් ඉස්සරහින් දැන් පටන් ගන්න එහෙමනේ අංකල් ඉස්සරහින් දුවනවලු අරු පිටිපස්සේ දුවන එළවගෙන යනවා අංකල් දුවනවා රජුරෝ චීන එක බලාගෙන ඉන්නේ
පටන් ගන්න තප්පර දෙකක්. අනේ මාරුගේ වෙල්ල. අලුත් කුරුල්ලගේ බෙල්ල හැමර ගන්න ඩස්බින් එකට දැම්මා. රජුරුවන්ට ඒක වෙලා තියෙනලු අටවතාව. අර නාකි කුරුල්ලා එන්නේ කාට කරන්නේ? ඒක හොඳම එක මොකක්ද දන්නවද? ආගේ කුරුල්ලන්ට තමයිලු පස්සේ රජුරුව නම දැම්මේ ගේ කුරුල්ලෝ කියලා.